අම්මට උඟක් බඩගින්නේ රුපියල් 200ක් දෙනවා. ඒ මොකටද? බල්බ් එකක් ගන්න කාමරේ බල්බ් එක පිච්චිලා. උන් වගේ කෙල්ලෙක් ඉතින් මොකටද අමුතුවෙන් බල්බ්? ටග්ගෙක් ගැහුවම පත් වෙන එක නෙමෙයි ඕනේ. ස්විච් එක දැම්මම පත් වෙන එක. පුතු දනමන්න බඳින සුළු කැනෙකි හොඳට හුරු මේ හලෝ අයියෝ මගේ ආවලු කැමති නැත්තේ එයාව වටමාන ආතලේ ඉන්නේ අම්මට හුඟක් බඩගිනි. සම්සෙනම බරවාන් ඩ්‍රයිවර් කෙනෙක් වගේ පේනවා. ඒක බාරයි. එහෙම කියන්න එපා හලෝ එයා හරි කියුට් එහෙම වුණාට අනේ මේ නංගි ස්ටිකර් පාරක්වත් ගහලා තිබ්බනම් ලොරි බොඩියක් වුණා පොස්ට් එකට අරන් යන්න තිබ්බා. ඔය ඉතින් එහෙමත් ගන්න නැහැ නේ. එක්කම පාර කරන් යන්න. ඉතින් ඔයාලා බෑග් එක පොෂ් කරලා ගන්න මේකනේ නංගි 3 නම්බරි චැසි බොඩියක් ඉංග්‍රීසි අකුරු කරන්න තරම් ලංකාවේ ස්ටිකර් කරන තැනක් නැහැ. එහෙනම් ඉතින් මම මේලාට කරලා අරන්නේ. එයා මේ කියන ඊ අන්න වගේ නේද ඒ කෙනෙක්? ඌමයි බබා. කාලෙකින් දැක්කේ හැබැයි. ඒ කෙනවත් එක පිළිගන්නවා. ඔව්. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ළඟම නෑදෑයෝනේ. මට මන්දෝ බුරුවා මතව කෙකෙන කැන්ඩා එතරගෙන් බරුම්බේ බොඩි පාස් දබරන්දෝ අතු කියා අම්මට හුඟක් බඩගිනි. මොකද තාතා නැද්ද? කෙල්ලෙට පාරේ බහලා යන්න සත්තු වගේ බලන පස්සට ගාලා නැට්ටක් තියනවාද කියලා. මගේ නම් පස්සේ මොකුත් නෑ. හැබැයි වාගේ නම් මොනා හරි තියෙනවා. කො මොනවාද? මගේ අවධානය. ඔහොම නෙමෙයි යන්නේ මම තේරෙන විදිහට අල්ලන්න. මෙහෙම. හරි හරි යන්නකෝ. වැරදුනා. මේ බබා ඔයා හිතුව මං කන්නාඩි මේ දැක්කේ ඈ මේක අල්ල ගන්න මේ දෙනවා ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ දැන්? මට ඕනේ මාව තේරුම් ගන්න කෙනෙක්. ඔයා මාව තේරුම් ගන්න නෑනේ. මොකද්ද දැන් තේරුම් ගන්න කියන්නේ? මට ඕනේ බාකෝඩ් රීඩ් එකක් වගේ කෙනෙක්. මූණ බැලුවම හිත කියවන්න පුළුවන්. දැන් මම මොකක් වගේ කියලාද කියන්නේ එතකොට? සමුසේ හරියට ATM මැෂින් එකක් වගේ ඕයි. ඒ කිව්වේ? කාඩ් එක දැම්මම විතරයි රියැක්ට් කරන්නේ. දෙම බෙදා හදන් හාලා සිරිස බරෙක්ක කාඩ් එක දාන්න ආයේ. බහුව දාට අප දෙන්න නටන්න කියන්න මන්දඩ ගාලා කැප දෙන්න රොල්ලපු කිදුරු සුමරක්කගේ දුව දාලා තියෙන්නේ. ඔහො තෙල්නේ. ඔව්නේ. බලන්නකෝ. දෙක. ඔව් හොඳයි. ඔයාලට මීමයක් තේරෙන්නේ නැද්ද? ගොඩයක්. ඇත්තද? අතරම වුණා. මෙතන කටිගන්නේ මොකියක නම මම කෝල් ගතන ආන්සර් කරන්නෙත් නෑ. මම මීටර් කොට මීටරෙන්නෙත් නෑ. තමසිතුත් මගේ නම දෙන්නේ කියලා මාල් මොඩෙක් කියලා. WhatsApp, Facebook, YouTube, Insta, Viber, Imo ඔක්කොගෙම ඔන්ලයින් ඉන්නවා. මේ හැම දෙයකම මුල අර එයාට 1100 වලට පැකේජ් එකනේ. මොකද මේ සැනුරිට පේන්නේ මට නොපෙන්නේ නැහැ දාලා තියෙන ස්ටේටස් එක. ආදරේ හිතන ප්‍රේමවන්ති අදාළ නැහැ වෙන සාරි ගප්පි කියලා. ඒව තමයි ඉතින්. සමාන මාළු විලිකොක්කෙන් බානවා. සමාන මාළු දැලදාලා බානවා නේ. බානව නෙමෙයි ආයෙ දැල්ලලා වුණ බානවා. ඒක නෙවෙයි බබා හැමෝම යාළුවෝ බබාලට දාන තාත්තගේ පරම්පරාව නමනේ අපි අපේ බබාට මගේ පරම්පරාව නම දාමු මේ බබා පෝච්චි කැටයක් පැල කරාම හැදෙන පැලේට ඇටේ පරම්පරා නම දානවා මිසක් පෝච්චි නම දාන්න යන්නේ නැහනේ. මෙතන නන්දා මට හුඟක් බඩගිනි. මට නන්දා එපා වෙලා තියෙන්නේ බබා ඒ මොකද? ඊයේත් අපේ තාත්තා බැන්නානේ ඒ කාලේ උඹව හදාගත්තට වඩා හොඳයි පොල් පැලයක් හිටව ගත්තා නම් කියලා. ඒ ලෙවල් ෆේල් නිසානේ මේ හැමදේම. අනේ මේ අර අලි ගහන කැලේ පාන්දර එක දෙකට ඔයාලා තාත්තා හිටවන පොල් පැල. තාත්තගේ පොල් පැලේ. මේ අයියේ ආගා ටෙම්පර් ග්ලාස් තියෙනවා. ටෙම්පර් ග්ලාස්. නංගි මං ගාව නැහැ. හැබැයි ලොකු හාමුදුරන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න හරි. ලොකු හම්බුනේ දැන් පොල් හදලා වැඩ කරනවද?
ඒවා කරන්නේ අර ටෙම්පල් ක්ලාස් කියපු නිසා තමයි මං හිතුවේ අර පන්සලේ මොකක් හරි කේස් එකක් කියලා. මම දෙන්න ඕවා. ඩිස්ප්ලේ ගියාට පස්සේ නම් ටෙම්පල් ගහලා වැඩක් නෑ නංගි. හැමදේම බෙදන් හදන් හාලා මේ නංගි ඇයි මේ මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. කියන්න මම මේ කාලෙක ඉඳලා යන්න ඉදී. අනේ අයියේ මේ ඔය තනිකඩයි කියන උන් තමයි කෙල දෙක තුන රන් කරන්නේ. හරි නංගි. අපි අලුත් අඳුමක් ගන්න කඩේකට යනකොට එළුවෙන් යන්නේ නෑනේ. පාවට දාලා මේ කීයක් තාගෙන ආවට නේද මේ සඳුනේ මට තා බොරු කන්න ලෑස්ති වෙන්න බෑ තමස. කිව්වම පිළිගන්න මොකද ඊයනේ මායි කසුණුයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ආයෙමත් කියනවානේ. මට උනත් හිතන්න තිබ්බා මේ බෙස්ට් ගගා වැල්ලෙනකොට තනකොන ගෙනත් දෙන්න කිරි දවා ගන්න තමයි කියලා. ඔයා කැමති දෙයක් හිතා ගන්න. මං දන්නවනේ මං ගැන. ඔයා විතරක් නෙමෙයි මාත් දන්නවා. ඒක නිසා අදින් මේක ඉවරයි. කාලයක් යද්දි තේරෙයි. ඔයා පයින් ගැහුවේ මැණික් ගලකට කියලා. ඔව්. කල්යද්දි තමයි තේරෙන්නේ මැණික් කියලා රැකලා තියෙන්නේ කලින් හාරපු පතල් කියලා. පොර වුණා කොර චම්බඩිජා සොච්චම්බඩිජා කලාගෙන ගෑනියන්නේ ගාස ගාසා